හරි අපි ඊට පස්සේ මේ ඇන හතරක් තියෙන ඔයාලට පේනවා ෆෑන් හවුසින් දෙක සම්බන්ධ වෙච්ච ඇන හතර ගලව ගමු. මොකද මේක ගලවද්දි ඔයාලා පොඩ්ඩක් ප්‍රවේශමෙන් ගලවන්න. මොකද ඇතුලේ කම්බි වලට ඩැමේජ් වෙන්න පුළුවන්. එහෙම ඩැමේජ් වුණොත් අපිට මෝටරේ නැවත අලුතෙන්ම දාන්න සිද්ධ වෙන්නත් පුළුවන්. ඒක නිසා මේ හවුසින් පළු දෙක වෙන් කරගෙන ඉද්දි පොඩ්ඩක් ඒ ගානේ සැලකිලිමත් වෙන්න ඕන ඔයාලා. මෙන්න මේ විදිහට ඇමරිකොල කොටසක් අරගෙන ඔයාලා මේ ඇක්සල් එක හොඳට මෙහෙම පොඩ්ඩක් පොලිස් කරගන්න. මොකද මේක ගොඩක් කර වෙලා දූවිලි පැන්තිලා තියෙන්නේ. ඒක නිසා අපි ඒක මේ විදිහට හොඳට පොලිස් කරගන්න. ඔයාලා පොලේ අල්ලද්දි මෙහෙම අල්ලන්න එපා. එහෙම ඇල්ලුවොත් මේක ඉරි වැටෙන්න පුළුවන් සාප් එකේ. ඒක නිසා මෙහෙම කරකවලම පුළුවන් තරම්